නමස්කාර වේවා. ශුති වේවා. නොවැම්බර් මාසෙ නිසා ඔබට ශුති වේවා. ගලීලයේ මුහුදේ හිමි යේසුස් සිටියේ වැටුණා වූ පේදුරු දෙස එතුමන් බැලුවේ. ගලීලයේ මුහුදේ හිමි යේසුස් සිටියේ වැටුණා වූ පේදුරු දෙස එතුමන් බැලුවේ. පේදුරුවේ හිමි කතා කළා. පේදුරුවේ හිමි කතා කළා. ඒ විලසින් ප්‍රේමයෙන් මාව කැඳෙව්වා. රුවල බිඳුණු උරුවක් වාගේ අසරණව සිටිය මාව ගැලෙව්වේ. ප්‍රශංසා වේවා. ස්වාමිනේ, මේ මාසෙ ඔබගේ දරුවන්ගේ ජීවිතය තුළ වෙනසක් ඇති කළ මැනව. ඔබලා කලකිරීමට පත් වෙලා ඉන්න වෙනසක් ඇති කළ මැනව. ශතේ කරුණාවන්ත දයාවේ යේසුනේ ඒ දිනයේ මෙන් මා සනසන්නේ. කරුණාවන්ත දයාවේ යේසුනේ ඒ දිනයේ මෙන් මා සනසන්නේ. ප්‍රේමයෙන් කැඳවා මට ලං වී. ප්‍රේමයෙන් කැඳවා මට ලං වී. යහපත් ජීවිතේට මඟ පෙන්වන්න. රුවල බිඳුණු උරුවක් වාගේ අසරණව සිටිය මාව ගැලෙව්වේ. රුවල බිඳුණු උරුවක් වාගේ අසරණව සිටිය මාව ගැලෙව්වේ. ආමේන්. ඕකේ, හැමෝටම ජේසු පිටයි. අපි නොවැම්බර් මාසේ අපි දෙවියන් වහන්සේගේ පොරොන්දු වචනයට අපි ඇතුළත් වෙමු. ආමේන්. ඔබ විපත්ති දවසක ඉන්නවද? නැත්නම් ගොඩක් අමාරු කාලයක දවසක ඔබ හිර වෙලා ඉන්නවද? මොනවාද කරන්න ඕනේ? ඒ ගැන අපි බලන්න යනවා. ගීතාවලියේ 50:15 මෙහෙම කියනවා. තවද විපත්ති දවසේදී මට යාඥා කරව මා තා මුදා හරින්නෙමි තෝ මට ගෞරව කරන්නේ. ආමේන්. ඔබගේ ජීවිතේ අද වෙනකන් කිසිම නිදහසක් නැද්ද? සමාදානයක් නැද්ද? ප්‍රීතියක් නැද්ද? බොහෝ අය ඔබ වේදනාවට පත් කරනවලු. උපකාරයක් අද දවසේ නැතිව ඔබ අසරණ වෙලා ඉන්නවද? කා ළඟටද යන්නේ? කොහෙටද යන්නේ කියලා ඔබ කල්පනා කරනවද? තද අමාරුවකට ඔබ හිර වෙලා ඉන්නවද? හැමෝම එකතු වෙලා අද දවසේ ඔබව කනස්සල්ලටපත් කරනවද? ඔබට තමයි මේ ගීතාවලියේ 50:15 වුණාසේ කියන්නේ. මේ විපත්තිය මැද, මේ කරදර මැද මට යාඥා කරනවා නම් මම නුඹට උත්තර දෙනවා විතරක් නෙමෙයි, මම නුඹව මුදා හරින්නෙමි. ආමේන්. දෙවියන් වහන්සේට කතා කරනවා නම්, දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා නම්, දෙවියන් වහන්සේට මොර ගසනවා නම් ඔබට යහපත් දෙයක් කරන්න උන්වහන්සේ බලවන්තයි. ආශා කියලා රජතුමෙක් හිටියා. 2 ලේකම් 14 වෙනි පරිච්ඡේදයේ ඔහුට විශාල අමාරු කාලයක් පැමිණෙනවා. ඉතින් ඒ අමාරු කාලෙදී ඔහු යාඥා කරනවා. සේරා කියලා රජතුමෙක් ලක්ෂ 10ක පාබල හමුදාවක් එක්ක නැත්නම් බලවත් හමුදාවක් එක්ක ඔහුට විරුද්ධව ආශා රජතුමාට විරුද්ධව පැමිණෙනකොට ආශා රජතුමා දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඒ 2 ලේකම් 13 පරිච්ඡේද 13 පදයේ තුල එතන බලවත් හමුදාව ඔව් කුඩා සමුදාවක් තියාගෙන ජයග්‍රහණය ලබා ගන්න බව අපිට ඒ ස්ථානයේ බලන්න පුළුවන්. අද ඔබ ගොඩාක් අමාරුවෙන් ගත කරන උන්වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේ ඔබේ ජීවිතේ මහත් දේවල් මේ නොවැම්බර් මාසයේ ඔබගේ ජීවිතේ කරයි. යාඥා කරන්න.
බොහෝසේ ප්‍රේම කරන දෙවිඳුනි ස්වාමීන් ඔබගේ දරුවන් ඔබ වහන්සේ මුදා හරින්න. මේ ඉන්නා වූ සිචුේෂන් එකෙන් ඔවුන් මුදා හරින්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යාත්‍රා කරන යාපත් යන්නේ. ආමෙන් ආමෙන්.